ආයුබෝවන් මහා ඍෂිමතය YouTube චැනලය වෙත ඔබ සැම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා අතර ඔබ සැමට සුබ දවසක් වේවා. සුරගුරු හෙවත් බ්‍රහස්පති කටක රාශිගත වීම 2025 වූ ඔක්තෝබර් මාස 18 වෙනි දින සිට 2025 වූ දෙසැම්බර් මාස 5 වෙනිදා තෙක් සිය උච්ච භවනය වන කටක රාශිගත වීමෙන් කටක රාශියේ ගෝචර වන කාලය තුල ලග්න 12ට බලපාන ආකාරයේ සත්‍ය තොරතුරු කිහිපයක් ඔබට ඉදිරිපත් කිරීමට මා අද සූදානම් වන්නේ. මේෂ, කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට රණහංස නම් රාජයෝගයත් උදා කරන අතර අනිකුත් ලග්නවලට ජයසිඳු නම් යෝගය උදා කර ඇත. ගුරු මාරුව විශේෂයෙන්ම බලපානු ලබන සාධකයක් වන්නේ ධනකාරක අයිතිය, පුත්‍රකාරක අයිතිය සහ ඥානකාරක අයිතිය, අධ්‍යාපනකාරක අයිතිය යන විශේෂ කාරක අයිතීන් ගුරුට හිමිවීම. එම කාරක අයිතීන් මිනිස් ජීවිතයට සුවිශේෂී කාරණා බැවින් ගුරු ග්‍රහයාගේ රාශි මාරුව පැහැදිලිවම එක් එක් ලග්න හිමියන්ට වෙන වෙනම පැහැදිලිවම බලපානු ලබන කාරණාවක් බව කිව යුතුයි. ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින සහ ආයෝජනය කිරීමට සිටින අයට වගේම දරුඵල අපේක්ෂාවෙන් සිටින අයටද මෙන්ම අධ්‍යාපනය ලබන අයටද ගුරු ග්‍රහයාගේ බලපෑම ඍජුවම බලපාන අතර රාශි මාරු වීමේදී ගුරු ග්‍රහයා එම කාරණා පිළිබඳ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ජම්මීන්ට තිබිය යුතුම කාරණාවකි. ගුරු කටක රාශිගත වීමෙන් විශේෂ සුබ ඵල උදා කරන ලග්නයන් අතර මිථුන ලග්නයට විශේෂ තැනක් හිමි වේ. එයට හේතුව නම් ධනස්ථානය කටක රාශිය වී එම ධනස්ථානයට ගුරු ග්‍රහයා ගෝචරයෙන් පැමිණීමයි. එම පැමිණීම හේතු කොටගෙන මිථුන ලග්න හිමියන්ට ධනය සම්බන්ධ කාරණාවලදී මේ කාලය තුල විශේෂ බලාපොරොත්තු තබා ගැනීමට හැකි කාරණාවකි. ආර්ථික අතින් ශක්තිමත් වන කාලයක් වගේම ලැබීමට යහපත්ය. ඒ වගේම නිවසට අමුත්තන් පැමිණීම, ඥාති මිත්‍රයන් පැමිණීම, ආහාර පාන අඩුවක් නැතුව ලැබෙන සුබ කාලයක් බව මිථුන ලග්න හිමියන්ට දැනුම් දිය යුතු කාරණාවකි. කටක රාශිය ගත් කල තම වැය භාවය හෙවත් 12 වෙනි භාවයේ ගෝචර වූ ගුරු ග්‍රහයා ලග්නගත වීමෙන් පැවති ධනහානි, අධික වියදම් තත්ත්වය අඩුවීම මෙම ගුරු මාරුවේ විශේෂ කාරණාවකි. ඒ වගේම වෘශ්චික ලග්න හිමියනි, ඔබගේද 8 වෙනි භාවය වන මිථුනයේ ගුරු ග්‍රහයා ගෝචර වූ කාලය තුල ඔබට පැවති ධනහානි තත්ත්වයන් ගුරු කටක රාශිගත වීමෙන් පහව යන බව කිව යුතු කාරණාවක් වන අතර ඔබගේද පුණ්‍යස්ථානයට ගුරු පැමිණීම යහපත උදා කරන බව කිව යුතු කාරණාවකි. ඒ වගේම මකර ලග්න හිමියන්ටද 6 වෙනි භාවයේ ගෝචර වුණු ගුරු ග්‍රහයා 7 වෙනි භාවයේ ගෝචර වෙන කටක ලග්න රාශිගත වීමෙන් පැවති ආර්ථික අපහසුතා මෙම කාලය තුල මගහැරී යන බව කිය යුතු කාරණාවකි. ඒ වගේම මකර ලග්න හිමියන්ට 12 වෙනි භාවයේ හිමිකම නිසා බ්‍රහස්පති ග්‍රහයා සුබ ග්‍රහයෙකුට වඩා පාපියෙක් විදිහට ක්‍රියා කරන අතර 7 වෙනි භාවය යනු තම විවාහ රාශිය අතර මේ කාල සීමාව පාපියෙක් විවාහ ස්ථානයේ ගෝචර වීම විවාහ ජීවිතේ සමගියට යම් කිසි බාධාවක් එල්ල විය හැකි බව කිව යුතු කාරණාවකි. එම නිසා මකර ලග්න හිමියනි, මෙම කරුණු දැන ඔබ කටයුතු කිරීමෙන් ඔබට අයහපත
නොව යහපත උදා කර ගැනීමට පුළුවන් බව කිව යුතුම කාරණාවකි. සිංහ සහ ධනු ලග්න හිමියන්ට ගුරු මාරුව විශේෂයෙන්ම බලපාන ආකාරය පිළිබඳව දැනුම් දිය යුතුම කාරණාවකි. එයට හේතුවක් වන්නේ ගුරු ග්‍රහයා ධනු ලග්න හිමියන්ගේ 8 වෙනි භාවයටත් සිංහ ලග්න හිමියන්ට 12 වෙනි භාවයටත් පැමිණීම හේතුවෙන් ධනකාරක අයිතීන් ඇති හේතුවෙන් ධන හානි තත්ත්වයක් ඇතිවීම සිදු වෙයි. ඒ වගේම තැන්පත් ධනෙ නැතිවීම මේ කාලය තුල සිද්ධ වන කාරණාවක් බැවින් ආයෝජනය කිරීම වලින් වැළකී සිටිය යුතුම කාලයකි. අන් අයට මුදල් දීමේදී ප්‍රවේශම් විය යුතු කාලයකි. ඒ වගේම සමහර මිනිසුන් ණයට දීම, පොලියට දීම තම ව්‍යාපාරයක් කරගෙන සිටින අතර එම අයට විශේෂයෙන් මම දැනුම් දෙන්නේ මේ කාලය තුල කිසිවෙක් කෙරෙහි විශ්වාසය තබා මුදල් දීමෙන් වැළකිය යුතුය. එදිනෙදා තමන් කරගෙන ආපු කටයුතු පමණක් ඉදිරියට කරගෙන යන අතර අනවශ්‍ය විදිහට ආයෝජනය කිරීම වලින් කෙනෙකු විශ්වාස කර මුදල් දීම් වලින් මේ කාලය තුල ඔබ වැළකී සිටීම යුතුම කාරණාවකි. ඔබ එසේ කළහොත් සමහර විට ඔබට එම මුදල් සහ ව්‍යාපාර අහිමි වී යා හැකි බැවින් මුදල් පිළිබඳ ගනුදෙනු වලින් ප්‍රවේශම්ව ඔබ කටයුතු කරන්න ඕනම බව පවසන කාරණාවකි. වෘෂභ ලග්න හිමියනි, ඔබගේ ධනස්ථානයේ ගෝචර වූ ගුරු ග්‍රහයා 3 වෙනි භාවයේ හෙවත් කටක රාශිගත වීමෙන් ඔබට ආදායම් තත්ත්වයේ තරමක් අඩු වී යා හැකිය මෙම කාලය තුල. ඒ වගේම ඔබට ගුරු ග්‍රහයාගේ දසාවක්, මහ දසාවක් හෝ අන්තර් දසාවක් ඔබ ගෙවන්නේ නම් මේ කාලය තුල ඔබට ස්ථානය පිළිබඳ වෙනසක් කිරීමට සිතන කාලයක් වගේම පදිංචි ස්ථාන වෙනසක්, රැකියා ස්ථාන වෙනසක් වගේම වෙනසක් කිරීමට ඔබ සිතන කාලයක් බව කිව යුතු කාරණාවකි. කන්‍යා ලග්න හිමියනි, ඔබගේ අයස්ථානය වන 11 වන භාවයට ගුරු ග්‍රහයා උච්ච භාවයෙන් පැමිණීම ඔබට විශේෂයෙන්ම බ්‍රහස්පතිගේ දසා ගෙවන්නේ නම් විශේෂයෙන්ම සුබඵල උදා කරන කාලයක් බව කිව යුතුයි. විශේෂයෙන්ම තමන්ගේ ගේ දොර පිළිබඳ ඒ වගේම තමන්ට විවාහයක් වීමට සිටිනවා නම් විවාහයේ සඵලතාවය ඇති කර ගැනීමට වගේම ආර්ථික අතින් ශක්තිමත් වීමටත් දරුඵල සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් සිටින අයට දරුඵල සඵල කර ගැනීමටත් අධ්‍යාපනය ලබන අයටද අධ්‍යාපනය සඵල කර ගැනීමටත් මේ ගුරු ග්‍රහයා 11 වෙනි භාවයට පැමිණීම කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් යහපත් බව කිව යුතුයි. 5 වෙනි භාවය කටක රාශිය වූ මීන ලග්න හිමියනි, ගුරු මාරුව ඔබටද ඉතාමත් යහපත උදා කරන බව කිය යුතු කාරණාවකි. ඒට හේතුව 5 වෙනි භාවය දරුඵල සම්බන්ධයෙන් වගේම අධ්‍යාපනයේ ආදරය යන කරුණු කාරණාවලදී මේ ගුරු ග්‍රහයාගේ 5 වෙනි භාවයේ ගෝචර වීම මීන ලග්න හිමියන්ට ඉතාමත් සුබ ඵල උදා කරන බව කියන්නම ඕන කාරණාවකි. මේෂ ලග්න හිමියන්ගේ 4 වෙනි භාවයේ වන කටක රාශිගත වීමෙන් ධනස්ථානයේ ගුරු ග්‍රහයාට පෙනීම හේතුවෙන් ධනය අතින් ශක්තිමත් වුවද ගුරුගේ දසා ගෙවන්නේ නම් මහ දසා හෝ අන්තර් දසා ගෙවන්නේ නම් දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට සහ ආදරයෙන් යන කරුණු කාරණා සම්බන්ධයෙන් එතරම්ම යහපතක් නොවන බව කියන්න ඕන කාරණාවකි. මේ ආකාරයට ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් ලග්න 12ටම බලපාන සුවිශේෂී කාරණා කීපයක් පිළිබඳව ඉතාමත් කෙටියෙන් සත්‍ය හා නිවැරදි තොරතුරු ඔබ වෙත ගෙන මම ජ්‍යොතිර්වේදිනී මේනකා දිල්රුක්ෂි. ඔබ සැමට යහපතක් උදා වේවා. තෙරුවන් සරණයි.